Guys, ready? Yo, masuk go. Ini badge එක විදියටම තමයි. ඔන්න අපි ගත්ත බලකුක් 2200යි නේ. හලෝ කට්ටියට වෙල්කම් ටු HK ඩෙකොරේෂන්. ඔන්න අද ඇවිල්ලා තියෙන්නේ කඩ චැලෙන්ජ් එකක් කරන්න. මේ තමයි ඔය පේන ඇති බෝඩ් එක. පුරවර උදානය අනුරාධපුරේ. මේක තියෙන්නේ අනුරාධපුරේ. දැන් අද මම මේ වීඩියෝ කරනකොට 6 වෙනිදා අද 6 වෙනිදා 14 වෙනිදා වෙනකන් තියෙනවා. ඒ කියන්නේ සුපිරි දැන් ඔතන එහා කොනට යනකම්ම තියෙනවා සුපිරි කඩ සෙට් එකක්. ඒ කියන්නේ ඕන දෙයක් ගන්න පුළුවන්. අඩුවට සාමාන්‍යයෙන් පොඩි අයිටම් කෑලි ඔය දන්නේ නැද්ද ඉතින් එතකොට එක එක චැලෙන්ජ් කරන්න දේවල් තියෙනවා. ඒ වගේ දේවල් මේ try කරන්න කියලා යන්නේ. ඊට පස්සේ තව තියෙනවා මියුසිකල් එකක්. මියුසිකල් එක තියෙනවා 8 වෙනිදා ඉඳලා 14 වෙනිදා වෙනකන්. දැනට කානිවල් එකක් තියෙනවා ඇතුලේ. කානිවල් එක තාම පටන් ගන්න නැහැ. දැන් අපි යන්නේ කඩ චැලෙන්ජ් එකකට. හැම කඩේකින්ම පොඩි හරි අයිටම් එකක් අරගෙන මොනවද ගන්න පුළුවන් කියලා බලන්න යන්නේ අපේ ගානට. ඒ කියන්නේ ඔය මේ ලොකු ෂොප් වලට ගිහලා පොස් කට්ටියට ඉතින් ගිහිල්ලා වැඩක් නැහැ. ආතල් එකේ ගිහිල්ලා පොඩි රවුමක් දාලා මෙතනින් පටන් අරන් ඉඳලා මොහොම රවුමට අපි ගිහිල්ලා ගන්න යන්නේ මොනවද ගන්න පුළුවන් කියලා උපරිම. එහෙනම් ගිහිල්ලා බලමු. ඔන්න ඇතුළේ වෙච්ච ගම්ම තියෙනවා Nescafe බලමු. අපි මයිලෝ එකක් බීලා යන්න හදන්නේ දැන්. ඔන්න ආපු ගාම පටන් ගත්තේ කඩේකින් මේකේ තියෙන්නේ ඔක්කොම අතින් හදපුවා නේ. හදපු ඒවා. ඒ කියන්නේ අපේ ලංකාවේ ඒවා නේද? මේ බෑග්ස් තියෙනවා. මේවා 1250 එහෙම තමයි 1300 එහෙමනේ. රෝසි බලන්නකො මොනවා හරි. ඔන්න අපි ඔයාලට චෙක් කරලා දෙමු බලන්න. සාමාන්‍ය ගණන් වලට ඔක්කොම තියෙන්නේ නේද? සාමාන්‍ය ගණන් වලට නේ මේලා. අනේ මේවා කීයද මේක? 2900යි. මේ කුරුල්ලු මොකද සීනේ? කුරුල්ලු කූඩු වගේ වගේ. මේ කීටක් කියනවා පොල් කඩු වලින් හදපුවානේ. මොකද ගන්නෙ? 150 එකක් නේ. ඕක ගන්න. මේ වගේ අයිටම් ඔක්කොම මෙහි අතේ හදපුවා තියෙනවා. එච්චර ලොකු ගාණක් වෙන්නේ නැහැ මේවා. 750යි. මෙන්න ටෙඩියෝ ඉන්නවා. මොනවද තියෙන්නේ? දැන් තමයි ලයිට් දාගෙන ඈ. මිනිහාට තියෙනවා. මොකද කරන්නේ? අඳිනවද ඒවා? ඈ? මේ හරි ඔක්කොම ටී-ෂර්ට් තියෙන්නේ. ඈ? ලාකෝස්ට්. මොකෝ කියන්නේ? කීයද මචං ටී-ෂර්ට්? 800. මේවා තියෙනවා ෂෝට් තියෙනවා නේ. මේ ෂෝට් එකම කීයද මචං? මේක පොඩි සයිස් 800 වන ඈ. හා. මේක 1200. 1200යි 850යි. මේ තියෙන්නේ 500. හා. ඒක සෙට් නේ? ඒක නම් මේ ලොකු ඔබට වැඩි නම් සෙට් එක. ඔව්. කමන්නේ නේ. ලොකුයි කියන්නේ සෙට් නේ. ඈ ෂෝට් එක අදින්න පුළුවන් නේ? ඔව්. ඔන්න 850යි. ඔරිජිනල් බඩු නේ? ඔරිජිනල් නේ? ඔරිජිනල් ලාකෝස්ට් ආ.
මේ තනිකර මේකේ වෙස් මොණු දෙල්ලම් බඩු ඉතින් අපිට දෙල්ලම් බඩු මොකද සෙට් එකක් තියෙන මොනවද ඈ ඒකේ වෙස් මොණු මේකෙන් ගමු වගේ එකක් තියෙන එකක් සීන් එකක් තියෙන එකක් ඕනේ. කීයද මචං? 350යි. අර තියෙන්නේ. ඇද්දලවද? අර එහා පැත්තේ තියෙන්නේ. ඒ වගේ එකක්. මේවද? ඔව්. හරි. ඒක මේක 450යි නේ? මේවනේ? මේක නෙමෙයි. මෙන්න මේ නිකම් මේ සෙට් එකක් නැද්ද? මේවා නෙමෙයි. අර වගේ එකක් ගමුද? ඔව්. මේවා කීයද මචං? මේ අද්දල වගේ හදලා තියෙන්නේ නේ. ඔන්න ගත්තා. මාළේ කෙලිම අරගෙනම දාගත්තා. 250යි. 250යි 350යි 450යි. ඔන්නේ නම් අපි යනවා ඊළඟ කඩේට. මේ මාමා කෙනෙක් ඉන්නවා. ඔන්න අපි වන් ෂොට් එක try කරන්න යන්නේ දැන්. හරිද? පුට්ටෙන් දාන්නේ. පුට්ටෙන් දානවා. ඕනේ. ඕන දානවා. වන් ෂොට් එකක් ගැහුවා එලගිරි මේ ඉන්නේ සෙට් එක. ඔන්න ඊළඟට ආවේ සපත්තු කඩේට. සපත්තු මේ වගේ මේ කොහොමද ප්‍රයිසස් තියෙන්නේ මේ ඔක්කොගෙම සාමාන්‍යයෙන් පටන් ගන්න කීයද? පටන් ගන්නවා මේ අතරේ 1200යි අර. මේව 900 මේ ඔක්කොම 900යි. 900 වගේ පටන් ගන්න කීයද කියන්නේ වගේ ඉවර වෙන්නේ. ෆ්ලැට් ඒව 900යි. 2000 අඩුයි ඔක්කොම එහෙමද? 2000 අඩුයි ඔක්කොම. අඩුයිනේ. මේ තියෙනවා 900 ඉඳලා 1500 වගේ වෙනකන්ලු ගණන් තියෙන්නේ මේ. සෙරෙප්පු දෙකක් ගත්තා 1200යි සෙරෙප්පු කඩේ අයියා. අයියා කොහෙද? ගම්පා. දැන් 14 වෙනකන් තියෙනවනේ දිගටම කඩවල්. හවුද? ඉස්තින් එකක් කන්න අර පැත්තෙන් කඩ කොයි පැත්තෙන් කඩුවත් එකයි දැන් කවුරුත් නැහැනේ. vanilla strawberry fruit and nuts chocolate ayya mata fruit and nut එක මෙතන තියෙනවා කොත්තු and rice කොත්තු මී එතකොට බැලුම් බෝල මාමා ඉන්නවා මෙතන අයියා ice cream දානවා මට චොක්ලට් කීයද දෙකට කීයද 300 ඔන්න මං ගෙනාවට රසම රස අයිස් ක්‍රීම්. යා අතනින් පල්ලෙට බස්. අපි රසම රස අයිස් ක්‍රීම් එක කාලා තමයි ඊළඟ ඒවට යන්නේ. මෙතනක් තියෙන රෙදි කඩේ. එතන රෙදි තියෙන්නේ.
ඇඳුම් ඒවා නම් අඩු ගාණ 350යි 150යි රුපියල් 50යි පොඩි අයගේ ඒවා දැන් ඊයේ මේකෙන් ගත්තා මොනවද ගන්නෙ මෙන්න මේකෙන් මොන දිනව තම ප්ලාස්ටික් බඩු පොඩි දෙයක් හරි ගමු ඈ මේකේ තමයි ගොඩක් අයිටම් තියෙන්නේ ඕන්න පේනවනේ කප් තියෙනවා 250යි ඈ මොනවද කප් නම් ඒ ගන්න පාඩු නෑ තමයි තනිකරම මේක තියෙනවා ප්ලාස්ටික් මේ කඩේ තමයි සෑහෙන ප්ලාස්ටික් තියෙන සමහර ඒ කියන්නේ එළියේ තියෙන ඕන අයිටම් එකක් හොයාගන්න පුළුවන් මේ කඩේ ඇතුලේ හැම දෙයක්ම වගේ තියෙනවා මෙතන මේවා 250යි මල් පෝච්චි වටේටම තියෙනවා අර අන් ඒ වගේ මේවා නෙමෙයි මේකෙන් ගන්න ඒකෙන් ගන්න ඒක ලස්සන එකක් හරි දෙකක් ගන්න මම හිතන්නේ කෑලි පහක් තියෙනනේ කෝප්ප දෙකයි සමම් පෙට්ටියයි පොඩි ජොග්ගුවයි දෙහිමිරිකන එකයි රුපියල් කීයද 880යි ඔන්න ඊළඟ කඩේට යන්නේ මේ බෙල්ට් තියෙන ඕන තරම් අය මේ බෙල්ට් කියලා 650යි කියලා 650යි එන්න තෝරගන්න ඒකේ දෙයක් තියෙනවද ගන්න කොහොමද අපි ගත්තේ මේකේ මේ ඔපෝදී ප්ලාස්ටික් කණිකර ප්ලාස්ටික් බඩු තියෙන මේ ටිකේ ඒ වගේ තමයි බඩු වැඩි ඔයාද මේ මොනවද පූරියකනේ පානිපූරිය එකනේ හරි स्पाइसी पानी पूरी का देखा चॉकलेट पानी पूरी का स्ट्रॉबेरी बूंदी पानी पूरी चॉकलेट සෙල්ලම් බඩු කඩයක් අපි ගන්න යන්නේ මොකක්ද ගන්න යන්නේ ගොඩක් තියෙනවනේ පොඩි කාර් මොනවද තියෙන්නේ මේක මේවා කීයද අයියා 500යි රෝසි මෙන්න මේක ගමු මේ දෝස පොඩි දෝසක් තියෙන ඔව් නැත්නම් අන්න ඒකවරම අන්නරක ගමුකෝ ඕගොල්ලෝ කීයද මේවා ඒක 10යි 10යි මේ 850ක් තියෙනවා
මේක ගමු. හා මේ කියලා ඕක දෙන්න. ඕක දෙන්න. හරි. එකක් ගන්න කියලා. කොච් කීයද මචං? මේක තියෙනවා 900යි. හා. කොයි වගේ වගේද බලන්නේ? මේ ඔක්කොම ස්මාර්ට් නේ. මේ ඔක්කොම ස්මාර්ට් වැඩ කරන්නේ නේ. LED නේ. අපි අතනින් ගන්න අනිත් කොච් එක. හා. ස්මාර්ට් කොච් නේ. ඔන්න දෙයක් ගත්තා. 800 පණේක 800 දුන්නේ 1700 1600 තමයි අපි ගත්තේ ඔරලෝසු දෙක. හොඳයි අවුලක් නැහැ. අපිට දෙටුණා මේ රත්තරන් බඩු කඩයක්. ඈ මේ දියන්නේ මුදු මොනවද තියෙන්නේ බං? Rolex ඉන්දියන් එකේ. මේවා ඉන්දියන් ඒවාද? මේ කීයද මචං? අපි මුද්දක් ගමු ඉතින් නේ. අම්මා චේනුත් තියෙනවා. මේවා සවුත් වෙන්නේ නැද්ද ඔය? නෑ. ඔව් වෙන්නේ අවුලක් නෑ ඔයගොල්ලෝ නේ. हाँ रत्තරම් බඩු කඩින් ගත්ත මුද්දක් ඈ 350යි නේ මොනවාරි කමුද මේ හා ඔන්න අපි දැන් ආවා මොනවාරි කාලා බලන්න හොට් ඩොග් එක තියෙනවා බන් එක තියෙනවා ෆිෂ් බන් මොනවාරි හොට් ඩොග් කනවද प्लेस එක අතින්ද සෝස් දාගත්තද සෝස් දාන්නේ ඒක නේ වීඩියෝ එකක් තියෙනවා Rồi. Này malu. බන් එක ඇතුළට සොසේජ් ඩෙවල් එකක් දාලා තියෙනවා. ලුණුයි. හොඳට ඇති වෙන්න තියෙනවද? හාර්සියනවා හරි. ඔන්න අපි මොනවද කෑවේ? බනිස් දෙකයි, නෙස්කැෆේ එකයි, නෙස්ටි එකයි නේ. බල්ලෙක් ගන්නවද? 490යි. දැන් ඒකලා මේ පැත්තට යනකම්. හොට් ඩොග්. ඕකේ බැටි ගහලා තියන්නේ. ඕ ඩාඩි සද්දයෝ. देसी बनाए 500 में ඒක 10 දෙන්න 10 දෙන්න අමුතු ඒවා තියෙනවනේ ඈ ඔකයි මේකයි විතර තියෙන්නේ මේකයි විතර 10 දෙන්න බලන්නකො සුදු ෂෝ බෑග් ටිකක් තියෙනවා මේක නම් ඈ මම පෙන්නන්නම්කෝ වටේ ඔයාලට බලන්න කොහොමද ඒක සෙට් වෙනවද කියලා 450යි අඩු කරලා දෙනවා මිස් අඩු කරලා දෙනවා බලන්න ගාලා තියෙන ගාන බලන්න අඩු කරලා දෙනවා 250ට 500ට දාට බෑග් එක 250ට 500 ඔන්න ගත්තා රෝසි බෑග් එක කීයද අයියා මේක කිව්වේ 1400යි කොබලන් ඒක නම් සුපිරි ඒ වුණාට මෙන්න අපි ගත්තේ මේක දිගන්නේ එහෙමද අඩියක් සෙලින් කරන්න ඔන්න එහෙනම් ඔන්න ඒ කඩෙන් ගත්තා මේක මේකෙන් මේ
මෙතන තියෙනවනේ හොඳේ. මේ වයර් කෝඩ් කීයද මචං? මේක මෙන්න මේක 1700යි. මේකේ ලයිට් එක පත් වෙනවනේ. මොකෝ කියන්නේ? අර මේ සීන් එක තියෙනවා මේක මේ 2000 කීයද කිව්වේ? අන්තිම කීයද දෙන්න පුළුවන්? 2600ක් දාලා. ඒ ස්විච් එකෙන් එක ඔක්කොම ඔෆ් කරන්න ඕනේ. නෑ අර අනිත් එක තියෙනවා ගණන් අඩු එක නෝමල් එක. මොනවද කන්නේ දැන් අපි ඊයේ මේවා කෑවා. අයියා දොදෝ කෑල්ලක් කමුද බලන්න. චූටි කෑල්ලක් දෙන්නකෝ දොදෝ කමුද? දෙදෙල්ල කනවනේ බලන්න. ඔව්. දෙදෙල්ල ස්වීට් දින බෝල් දෝසෙ 250යි මස්කට් ඈ දැන් ඊයේ ඈ ඔයා කරවන්න වත් සෙට් එක. අවුලක් නැහැ ගමුනේ තෙල් ටිකක් තියෙනවා. ගමු. ගොඩක් ගන්න ඕනේ. කීයද මේ පොකුරු? පොඩි අර ඈ කො 350. මේ පෝච්චි එක කීයද? අර පොච්චි කීයද? 1400. මොන දියර දිගාරින්න. हाँ 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 මේ මල්ටි බලන්න. මල්ටි චෙක් කරගන්න. ඔක්කොම තියෙනවා. ඔව් කොලයි ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා. දිගාරින්න මේ වගේ. බෑග් එකට දාලා දෙන්න වචන ලොකු එකට පොඩි. ප්ලස් තියෙනවා. ඈ දෙකක් ගවුද? කීයද එකක් සෝසේජ්? සෝසේජ් සෝස් දාලා මේවට මිනිස් දාලා නැහැ චිල් දාලා නැහැ නේ Ada kan? So, nah. No, kau sini ya? Olga ya? Soya ice cream. Tattoo shop पे कुत्ती नो tattoo गानो तो, वही दिन. जाने का गानो. Tattoo yang mat गाना 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 पुलुan. जाने का कैलिम में बैग बागे जाने order tattoo yang kali कर करना. Oh, මේක දියන. ඇඳි තියනවා, වට්ටි තියනවා. මෙන්න. වන් ගෙඩි. අර ගම් ආ? ඒ කීයද කිව්වේ? මේක කීයද කිව්වේ? ඔයගේ පුපුරල එහෙම නැතුව ඇති නේ? අර පැටි සෙට් කීයද? මේ රබන් හිටන් තියනවා. හරිද? නැව් දියන නැව්. අපි ගත්ත බලකුක් 2200යි නේ shopping එකකට දාලා දෙන්නද? ඔව් අනේ අයියා ලොකු shopping එකකට දාලා දෙන්න ටිකක් ලොකු එකකට මේ ඉන්නවා අම්මෝ ඒ ඉන්නේ
ඔන්න දැන් අපි අවසාන මොහොතේ ඉන්නේ. තව ටිකක් යන්න තියෙනවා ඉතින්. මොකද ගන්නේ? මේක තියෙන 600යි. ඔය සෙට් එක 600යිද? අතරේ වගේ කොහොමද වගේ නේ? ඔව්. කොහොමද? අතන තව පොත් තියෙනවා. ගන්න ගන්නේ මොකද්ද කියලා? මේකද? අරකද? ඒකත් හොඳයි. ඒකට දාන්න නේ? දාන්න. කුඩු පාට අන්න අන්නේ වගේ දැක්කද 1000ක් තියෙනවා අපි දෙනවා කැලින්ම 2000යි අන්නේ වගේ දෙනවා අපි එන්න දුවන්න තාපුලිය නැත්නම් මේ සුදු පහරට වත්තේ කහමාරක් කල්ලලා තියෙන බෝතල් වල දාගන්න රුපියල් 20යි වලල්ලා රුපියල් 20යි. මොන්නේ පළවෙනි වලල්ලම නෑ කහදාන්න. ඒ අනුරාධපුරේ ගෑනලා මේ දැක්කේ. කාලා බලන්න. යාත්‍රාවේ බෝතල්යක් තියෙන මේක වාසනාවට ගන්නේ. දැක්කද? 1000ක් තමයි මාත්‍ය දෙපාරක් දුන්නා. දෙපාරයි. අන්තිමට දෙවනවා අපේ. රුපියල් 100 එකක්. පොරනේ කියන්නේ අප්පු කියන්නේ මේක බලන්න ඇවිල්ලා බලන්න. අපි ගියා අයියා. Pero මලු දැම්ම දෙත් එකක් අතට උල්ලෑ ඒ බෝතල් වල හරි අමාරු දාන්න. එහෙනම් ඔන්න අපි අන චැලෙන්ජ් එක කරලා ඉවරයි. පුරවර උදානේ. ඉතින් මේ අනුරාධපුරේ ළඟ කවුරු හරි ඉන්නවා නම් මේ ඇවිල්ලා යන්න 14 වෙනිදා වෙනකන් තියෙනවා. මියුසිකල් තියෙනවා 8 වෙනිදා ඉඳලා. සුපිරි ආතල්ලයක් ගන්න පුළුවන්. ඒක මාරපන්. එහෙනම් හැමෝටම ජය වේවා.